හායි කොහොමද ඔයාලට? මේ ඉන්නේ අපේ අප්පච්චි. අප්පච්චි විටක් කොටන්න හදන්නේ. මං අප්පච්චිට කිව්වා ඔයා විට කොටනවා අප්පච්චි මං වීඩියෝ එකක් ගන්නම් කියලා. බලන්නකෝ අනේ මම යනකොට අප්පච්චි විට කොටන්න පටන්ගෙන. ඊපස්සේ මම කිව්වා කවියක් කියමුද අප්පච්චි කියලා. අප්පච්චි කියන අප්පච්චිට කවි මතක නෑලු. ඊට පස්සේ මං කොහොම හරි අප්පච්චිට කියලා කවියක් කියව ගත්තා. ඔන්න බලන්නකෝ. ඔයාලා හොඳට අහන්නකෝ බලන්න අප්පච්චි කියන විදිය. ඇහෙනවා අඩුයි නේද ළමයි? ඕවා නේ. සද්දය අඩුයි. අප්පච්චි hina වෙවි ඉතින් ඔන්න කිව්වා. ඔන්න බලන්න ආයෙත් එකක් කියනවා. ඒක නම් හොඳට ඇහෙනවා ඔයාලට. අම්බල මේත්තින වලංකසක් ගෙන ඒක බිඳපු ගොනවා ඒකටම තහිනා නන්නනනනා 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 දලලනනා එන්නෝ තමයි බුලත් පරි මතක නැහැ මාරණි බිනින්දා වර ළඟට කැන්දා දුක් දැප කුමන්දා අතන නිරිදෝ වෙන කොයින්දා ඔන්න ළමයි ඉතින් අප්පච්චි විට කොටලා ඉවරයි. දැන් ඉතින් විට කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න බලන්නකෝ ඒ මූණේ තියෙන අහිංසක හිනාව. ගිහින් එන්න අනේ ඉතින් හරි සතුටුයි එයාට.